රාගක්ඛයෝ නිබ්බානං. ප්‍රත්‍යකාණ්ඩේ පරමාර්ථ ධර්ම බලන්න චිත්තය, චෛතසිකය, රූපය, නිර්වාණය. පරමාර්ථ ධර්ම හතරයි කෙටියෙන්. ඒවා විස්තර වශයෙන් ගත්තොත් සිත් 89 121, ඊළඟ චෛතසික 52, රූප 28, නිර්වාණය 1යි. එතකොට මෙන්න මේ චිත්ත චෛතසික රූප කියන පරමාර්ථ ධර්මයන්ට කියනවා සංකත ධර්ම. එහෙම නැත්නම් සංස්කාර ධර්ම කියලා. එහෙම කියන්න හේතුව තමයි හේතුන්ගෙන් හටගන්නා පරමාර්ථ ධර්ම නිසා. ඊට පස්සේ නිර්වාණය අසංකත ධාතුව. හේතුන්ගෙන් හටගන්න ධර්මයන් නෙවෙයි. එතකොට මෙතන මේ සංකත ධර්ම කියන්න හේතුව මෙතන දැක්වා හේතුන්ගෙන් හටගන්නා පරමාර්ථ ධර්ම කියන අර්ථයෙන්. එතකොට මෙතන මේ හේතුන්ගෙන් කියන තැන හේතු කියන එක බලන්න මේ හේතු වෙනුවට තවත් යොදන වචනයක් තමයි ප්‍රත්‍ය කියන එක. හේතු කියන අර්ථයේ යෙදෙන වචනයක් තමයි ප්‍රත්‍ය. ඒ ප්‍රත්‍යයන්ගෙන් හටගන්න පරමාර්ථ ධර්ම කියලා කියන්න පුළුවන්. ඊළඟට හේතුන්ගෙන් හටගන්නා පරමාර්ථ ධර්ම වලට අපි කියනවා තවත් වචනයක් ප්‍රත්‍යෝත්පන්න කියලා. ඒතර ප්‍රත්‍ය හේතුව ඒ හේතුන්ගෙන් හටගන්න ධර්ම වලට පරමාර්ථ ධර්ම වලට කියන ප්‍රත්‍යෝත්පන්න කියලා. එතකොට අපි අවිද්‍යා පත්‍ය සංඛාරා කිව්වොත් අවිද්‍යාව ප්‍රත්‍ය සංඛාර ප්‍රත්‍යෝත්පන්න. හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් හටගත්තු ප්‍රත්‍යෝත්පන්න. එතකොට මෙතන ප්‍රත්‍යෝත්පන්න කියනකොට අපි බලමු මේකේ අදහසක් තවදුරටත්. ප්‍රත්‍ය යනු යම් කිසිවක පැවැත්මට හෝ ඉපදීමට උපකාර වන ධර්මයි. ප්‍රත්‍ය කියලා කියන්නේ යම් කිසිවක පැවැත්මට හෝ ඉපදීමට උපකාර වන ධර්ම. එක්ක ඉපදීමට එහෙම නැත්නම් පැවැත්මට. ප්‍රත්‍ය වලින් සමහරලාට යම් ධර්ම උපද්දවනවා යම් ධර්ම වල පැවැත්මට උපකාර වෙනවා. ඒ වගේම ඊළඟට ප්‍රත්‍යෝත්පන්න කියනකොට ප්‍රත්‍යෝත්පන්න නම් එම ප්‍රත්‍යයෙන් පවත්නා වූ හෝ උපන් ඵල ධර්මයි. ප්‍රත්‍යෝත්පන්න කියලා කියන්නේ අර ඒ ප්‍රත්‍යයෙන් පවතින හෝ එහෙම නැත්නම් ඒ ප්‍රත්‍ය නිසා උපන් ඵල ධර්මයන්ට තමයි ප්‍රත්‍යෝත්පන්න කියලා කියන්නේ. ප්‍රත්‍යෝත්පන්න කියලා කියන්නේ මෙතන හේතු කියන අර්ථයෙන් තමයි ප්‍රත්‍ය කියන එකේ අර්ථය. එතකොට මේක දැනගන්න සමහරලාවට පටිච්ච සමුප්පාදයේ සමහර ප්‍රත්‍යක් ප්‍රත්‍යෝත්පන්නයට බලපාන්නේ ඉපදින්න නෙවෙයි පවතින්න. එහෙම වෙනස්කම් තියෙනවා. සමහර ප්‍රත්‍යක් ඒ ප්‍රත්‍යෝත්පන්නේ උපද්දවනවා. හොඳයි එකත් මතකයේ තියාගන්න. ඊට පස්සේ අද අපිට තියෙන මාතෘකාව අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යාව ඇති කල්ලි අවිද්‍යාව නිසා සංස්කාරයෝ හටගනිති නැත්නම් සංස්කාරයෝ වෙයි කියන එක. එතකොට මුලින්ම අපිට දැන් අවිද්‍යා පත්‍ය සංඛාරා කියනකොට මුලින්ම අවිද්‍යා කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරගන්නයි තියෙන්නේ. එතකොට පාඩමේ දැක්වුවා මෙහි අවිද්‍යාව යනු දුකය දුක් ඇතිවීමේ හේතුවය දුක් නිවීමේ දුක් නිවීම වූ නිවනට පැමිණීමේ මාර්ගය යන කරුණු 4 වසන මෝහය කියලා. මෝහය අදහස් කරන්නේ මෙන්න මේ කාරණා 4 වසන ආවරණය කරන මෝහය තමයි අවිද්‍යාව කියලා අදහස් කරන්නේ. අපි ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයත් බලමු. විභංග ප්‍රකරණයේදී බුදුරජාණන් වහන්සේ මේ අවිද්‍යාව හඳුන්වපු හැටි තත්ත කතම අවිජ්ජා දුක්ඛේ අඥානං දුක්ඛ සමුදයේ අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානං අයං උච්චති අවිජ්ජා. තේරුමත් බලන්න. තත්ත අවිජ්ජා කතම එහි අවිද්‍යා කවරේද යත් දුක්ඛේ අඥානං දුක්ඛ සත්‍යෙහි නොදැනීමය
දුක්ඛ සමුදය අඥානං දුක්ඛ සමුදය සත්‍යෙහි නොදැනීමය. දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ සත්‍යෙහි නොදැනීමය. දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍යෙහි නොදැනීමයි. අයං උච්චති අවිජ්ජා මේ අවිද්‍යාවයි කියනු ලැබේ. එතකොට මෙතනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ අවිද්‍යාව හැටියට මේ දුක්ඛාරි සත්‍ය නොදැනීම දුක්ඛ සමුදයාරි සත්‍ය දුක්ඛ නිරෝධාරි සත්‍ය ඒ වගේ මාර්ගාරි සත්‍ය නොදැනීම. ඒක තමයි අවිද්‍යාව කියලා පැහැදිලි කරන්නේ. හොඳයි. එතකොට දැන් අපිට මේ පාඩමේදී මේ පොතේදී කියවුනේ මේ දුක ඇතිවීමේ හේතුව දුක නිවීම දුක නිවීම වූ නිවනට පැමිණීමේ මාර්ගයේ වසන මෝහය වසන ආවරණය කරන මෝහය තමයි අවිද්‍යාව කියලා. එතන පැහැදිලිුනේ. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේදී දුක්ඛාරි සත්‍ය නොදැනීම, සමුදයාරි සත්‍ය නොදැනීම, නිරෝධාරි සත්‍ය නොදැනීම, මාර්ගාරි සත්‍ය නොදැනීම අවිද්‍යාව හැටියටයි පැහැදිලි කරේ. එතකොට මේකේදී නිකන් අපිට අවිද්‍යාව ආකාර දෙකකින් දක්වලා තියෙනවා වගේ අපිට يعني එකින් එකට සම නැහැ වගේ තේරෙන්න පුළුවන්. නමුත් මෙතනදී අවිද්‍යාව කියලා අදහස් කරන්නේ මෝහය. එතකොට මේ මෝහේ ක්‍රියාත්මක වෙනකොට එයින් ලැබෙන ඵලය තමයි මේ දුක්ඛාරි සත්‍ය නොදැනීම. දුක ගැන දන්නේ නැහැ. ඊට පස්සේ දුක්ඛ සමුදයාරි සත්‍ය නොදැනීම. මාර්ගාරි නිරෝධාරි සත්‍ය නොදැනීම. මාර්ගාරි සත්‍ය නොදැනීම. එතකොට බුදුරජාණන් වහන්සේ එතනදී පැහැදිලි කරලා තියෙන්නේ මේ මෝහය නැත්නම් මෝහේ ක්‍රියාත්මක වෙනකොට ඉන් ලැබෙන ඵලය අරගෙන තමයි අවිද්‍යාව පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට මේ මෝහයෙන් අර චතුරාර්ය සත්‍ය ආවරණය කරනකොට අන්න දුක ගැන දැනීම නැති වෙනවා. දුක ගැන නොදැනීම ඇති වෙනවා. ඊට පස්සේ දුකට හේතුව ගැන නොදැනීම ඇති වෙනවා. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ එතනින් පැහැදිලි කරලා තියෙන්නේ මේ මෝහය ගැනම තමයි. එතකොට දැන් මෙතනදී අපිට පාඩමේ පැහැදිලි කරන්නේ දුක ඇතිවීමේ හේතුව දුක නිවීම වූ ඒ නිවනට පැමිණීමේ මාර්ගය වසන මෝහය තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට මේ මෝහයෙන් මේ චතුරාර්ය සත්‍ය වහනවා. මේ යථාර්ථය වහනවා. යථාර්ථය ආවරණය කරනවා. ඒතර මෝහයේ තියෙන ස්වરૂපේ ක්‍රියාකාරීත්වය ඒකයි. ඒතර චතුරාර්ය සත්‍ය කියලා කියනකොට ඒක තමයි යථාර්ථය. ඒකට මේක ආරි සත්‍ය කියනවත් හේතුව තමයි කොයිම ආකාරයකින්වත් වෙනස් නොවන උතුම්ම සත්‍ය. එතකොට මේක තමයි යථාර්ථය. දුක කියලා යමක් කියවනම් ඒක දුකම තමයි. දුකට හේතුව කියලා යමක් කියවනම් ඒක හේතුවම තමයි ආය වෙනස් වීමක් නැහැ. ඒක තමයි සැබෑම හේතුව. සැපේ කියලා යමක් කියවනම් ඒක තමයි සැබෑම සැපේ. වෙනසක් නැහැ. ඒ සැපේට යන මාර්ගය කියලා යමක් කියවනම් ඒකම තමයි මාර්ගය. ඒ වෙනසක් නැහැ. එතකොට මෙන්න මේක තමයි යථාර්ථය. චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ යථාර්ථය. මේක සත්‍යයක්. ඒකාන්ත සත්‍යයක්. මෙන්න මේ සත්‍ය වහනවා. මේ සත්‍ය ආවරණය කරනවා. මේක හරියට දකින්න දෙන්නේ නැහැ. මේක හරියට අවබෝධ කරගන්න දෙන්නේ නැහැ. එතකොට මේ මෝහයේ ලක්ෂණය එකයි. මෝහයෙන් මෙන්න මේ කියන යථාර්ථය කිසිදු අවස්ථාවක වෙනස් නොවන ඒකාන්ත සත්‍ය මේ යථාර්ථය වහනවා. ආවරණය කරනවා. එතකොට සත්‍යයන්ට මේ යථාර්ථය පෙනෙන්නේ නැහැ. මේ යථාර්ථය දැනෙන්නේ නැහැ.
ඉතින් ඒ නිසා මේ මෝහය තමයි මෙතනදී අවිද්‍යාව හැටියට ගන්න. අවිද්‍යාව. අවිද්‍යාව. එතකොට දැන් අපි මෙතනදී පැහැදිලි කරා දුකට හේතුව දුක නිවීම දුක නිවන මාර්ගයේ වහන මෝහය තමයි අවිද්‍යාව කියලා. එතකොට දැන් අපි සාමාන්‍ය ලෝකයේදී අපි හිතනවා අපි දුක දන්නවා. දුක කියන්නේ මොකක්ද කියලා. දුකට හේතුව කියන එක අපි දන්නවා. ඊට පස්සේ දුකින් නිවීම කියන එක අපි දන්නවා. දුක නිවීමට යන මාර්ගය අපි දන්නවා කියලා අපි හිතනවා. අපිට මේ මෝහය නැහැ. නමුත් අනිත් අයට මේ මෝහය තියෙනවා කියලා අපි හිතනවා. නමුත් මේ මෝහය කියන එක හැමෝටම තියෙන දෙයක්. හැමෝටම තියෙන ධර්මයක්, කෙලෙසයක්. ඒක අඩු වැඩි මට්ටම් වලින් පවතිනවා. එතකොට දැන් මේ මෝහය ඇත්තටම පැහැදිලි කරන්න ගියොත් විස්තර වශයෙන් පැහැදිලි කළ යුතුයි. ඒක දීර්ඝ කාලයක් අරගෙන පැහැදිලි කළ යුතු දෙයක් මේ මෝහය. ඒක තරම් ගැඹුරු දෙයක්. ඒ තරම් සූක්ෂම දෙයක්. ඒ තරම් නොතේරෙන දෙයක් මේක. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් මේ රිදුමට තමයි මේ දුක කියලා කියන්නේ. දැන් කායික වශයෙන් වේදනාවක් රිදුමක් ඇති වෙනකොට අපි ඒක දන්නවා දුක කියලා. එතකොට ඒ දුකට හේතුව මොකක්ද කියලා දන්නවා. සමහරවිට කකුලේ ගලක් වැදිලා එහෙම නැත්නම් බිම වැටිලා එහෙම නැත්නම් මොකේක හරි හැප්පිලා තමයි. එහෙම නැත්නම් මధుරය ආදී සත්‍යෝ දෂ්ට කරලා නැත්නම් අසනීපයක් හැදිලා මේ තුලින් තමයි මේ වේදනාව මේ රිදුම එන්නේ. එතකොට මේ රිදුමේ හේතුව මේකයි කියලා දන්නවා. ඊට පස්සේ රිදුමේ නිදහස් වීම නැත්නම් මේ දුකේ නිදහස් වීම මොකද්ද? සුව වීම කියලා දන්නවා. එතකොට ඒ සුව වීම ළඟා කරගන්න ක්‍රමය මොකක්ද කියලා දන්නවා. ඒකට ප්‍රතිකර්මයක් කිරීම. එතකොට අපි මේ විදිහට සාමාන්‍ය ලෝකයේ මේ දුකට හේතුව දුකින් නිදහස් වීමේ ක්‍රමය කියන හතර තේරුම් අරගෙන තියෙනවා. හැබැයි මේක සාමාන්‍යයෙන් යථාර්ථය නෙවෙයි. මේක අර සාමාන්‍ය සැලකීමක් විතරයි. ලෝකයා සිතන විදිහක් විතරයි මේ යථාර්ථය නෙවෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍යයේදී යථාර්ථය පැහැදිලි කරා. දුක කියන්නේ මොකක්ද? දුකට හේතුව මොකක්ද? මේක හොඳින් පැහැදිලි කරා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා දුක කියන්නේ මොකක්ද කියලා. කෙටියෙන්ම කියනවා නම් මේ පංච උපාදානස්කන්ධය තමයි දුක කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධය තමයි දුක කියලා කියන්නේ. ඒක අපි තවත් දුරටත් කියනවා නම් රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, සංස්කාර උපාදානස්කන්ධේ, විඥාන උපාදානස්කන්ධේ. තවත් ක්‍රමයකින් කියනවා නම් මේ ජීවිතේ, මේ සංසාරේ මේක තමයි දුක කියලා කියන්නේ. එතකොට මේක දුකක් වෙන්නේ කොහොමද? මේක දුකක් වෙන්නේ දැන් මේ ජීවිතයේ නැත්තම් මේ පංච උපාදානස්කන්ධයන් ලැබීම නිසා දුක් විඳින්න වෙනවා. මේක ලැබීමම දුකක්. ඉපදීම කියලා කියන්නේ දුකක්. මොකද සාමාන්‍ය මනුෂ්‍ය ලෝකයක උපදිනකොට ඉපදීම සැපසේ වෙන්නේ නැහැ. ඒක බොහොම දුකසේ ඉපදින්න වෙනවා. ඒ ඉපදුනත් ඊට පස්සේ ජරාවටපත් වෙනවා. වයසට යනවා. ශරීරය දුබල වෙනවා. ලෙඩ රෝග හැදෙනවා. ඊට පස්සේ ශෝක කරන්න වෙනවා. හඬා වැළපෙන්න වෙනවා. කායික වශයෙන් දුක් විඳින්න වෙනවා. මානසික වශයෙන් දුක් විඳින්න වෙනවා. ඉතින් ඊට පස්සේ මරණයටපත් වීම දුක් විඳින්න තියෙනවා.
ඒ විතරක් නෙවෙයි අර ත්‍රිවිධාකාර දුක, සංස්කාර දුක, විපරිණාම දුක, දුක්ඛ දුක. මෙන්න මේ දුක් තියෙනවා. ඒ කියන්නේ මේ ජීවිතේ නැත්තම් මේ පංච උපාදානස්කන්ධේ ඇති කරගන්න දුක් විඳින්න ඕනේ. උපදවා ගන්න. කුසල් කරන්න ඕනි. අකුසලයෙන් වළකින්න ඕනි. අකුසල් කරොත් ඒ ලැබෙන ඊළඟ ජීවිතයේ දුගතියක. එතකොට ඒ දුගතිය දුක් විඳින්න වෙනවා. එතකොට එහෙමනම් හොඳ පංච උපාදානස්කන්ධයක් කියන්නේ සුගතියක ලැබෙන්න නම් පින් කරන්න ඕනේ. ඒ පින් කරන්න නිකම් බෑ, අකුසලෙන් වළකින්න ඕනේ. ඒකට පින් කරන්න මහන්සි වෙන්න ඕනේ. ඒකට එහෙම මහන්සි වෙලා දුක් විඳලා තමයි මේ පංච උපාදානස්කන්ධයක් උපදව ගන්න තියෙන්නේ. ඒකට ඒ නිසා ඒක දුකක්. ඊට පස්සේ ඉපදවා ගත්තා කියලා බෑ, මේක පවත්ත ගන්න ඕනේ. නිකම්ම පවතින්නේ නැහැ. ආහාර පාන දෙන්න ඕනි. ඒ වගේම පාන දෙන්න ඕනි. ඉරියව් මාරු කරන්න ඕනි. අසනීප හැදෙනකොට බෙහෙත් හේත් කරන්න ඕනි. ඉතින් මේ විදිහට මේ ජීවිතේ පවත්ත ගන්න රැකී ආරක්ෂා කරන්න ඕනි. ඉගෙන ගන්න ඕනි. ඔක්කොම කරන්න ඕනි. ඉතින් නිකම්ම පවතින්නේ නැහැ. ඒ කොයි දේ කරත් දැන් මේක තමයි මේ සංස්කාර දුක කියලා කියන්නේ. ඊළඟට විපරිණාම දුක. මේ කොයි දේ කරත් මේක විනාශ වෙනවා. රැක ගන්න බෑ. දි รา පත් වෙනවා. ඡය වෙලා යනවා. විනාශයටපත් වෙනවා. ඊට පස්සේ දුක ගත්තාම කායික වශයෙන්, මානසික වශයෙන් නොඑක අවස්ථාවල දුක් වේදනා එනවා. එතකොට මේක විඳින්න ඕනේ. ඒතර මේ විදිහට ගත්තාම මේ උපාදානස්කන්ධ පහ මේ ජීවිතේ තමයි සැබෑම දුක. සැබෑම දුක. ඒකයි අර වජිරා සූත්‍රයේ වජිරා භික්ෂුණීන් වහන්සේ පැහැදිලි කරන්නේ දුක්ඛ මේවෙහි සම්භවති. මේ උපාදානස්කන්ධ පහක් ලැබෙනවා කියන්නේ දුකක් ලැබීම. උපාදානස්කන්ධ පහක් හට ගන්නවා කියන්නේ දුක හට ගැනීම. උපාදානස්කන්ධ පහ නැත්නම් මේ ජීවිතේ පවතිනවා කියලා කියන්නේ දුකේ පැවැත්ම. දුකේ පැවැත්ම. එතකොට මේ විදිහට බලනකොට අපිට හොඳටම පැහැදිලි වෙනවා මේ පංච උපාදානස්කන්ධය නැත්නම් ජීවිතේ තමයි සැබෑ දුක කියලා කියන්නේ. මේ සංසාරයේ පැමිණීම තුල සැරිසරීම තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මව මැරුණු වෙලාවට අඬපු කඳුළු එකතු කර සාගරයේ ජලයට වඩා වැඩි කියලා. ඒ සංසාරයේ ඒ ජීවිතවල මව තමන්ගේ මව මැරුණු වෙලාවේ අඬපු කඳුළු එකතු කර සාගරයේ ජලයට වැඩි. පියා මැරුණු වෙලාවේ එකතු කරපු මේ අඬපු කඳුළු එකතු කරොත් සාගරයේ ජලයට වැඩි කියන. ඒ විතරක් නෙවෙයි සහෝදර සහෝදරියන් මැරුණු වෙලාවෙත් අඬපු කඳුළු එකතු කරොත් සාගරයේ ජලයට වැඩි. ඒ විතරක් නෙවෙයි අපි සංසාරයේ තිරිසන් සත් කියලා උපදිනකොට අපේ මසට අපේ ගෙල කපපු අවස්ථාවලදී වැగిරුණු ලේ එකතු කරොත් ඒත් මේ සාගරයේ ජලයට වඩා එකතු කරන්න පුළුවන් කියනවා. සාගරයේ ජලයට වඩා ලේ ගොඩක් එකතු වෙනවා කියනවා. එක එක සත්‍යයක් වෙලා උපදිනකොට ඒ මසට ගෙල කපපු වෙලාවේදී වැගිරුණු කඳුළු මේ ලේ එකතු කරොත් අන්න අර සාගරයේ ජලයට වඩා වැඩි. එතකොට මේ විදිහට තිරිසන් සත් වෙලා උපදිනකොට මේ විඳපු දුක තමන් මරණයට පත් කරන අවස්ථාවේදී ඒ දැනෙන වේදනාව ඒ දුක මොනතරම් ඊට පස්සේ නිරේ මොනතරම් වාර ගන්නක් ඉපදිලා ඒ ජින්නට හසු වෙලා පිච්චිලා දුක් විඳින්නද പ്രേත ලෝකේ പ്രേතය වෙලා ඉපදිලා කුසගින්නේ කණ්ඩ නැතුව මොනතරම් කාලයක් දුක් විඳින්නද මේ විදිහට මේ සංසාරේ විඳලා තියෙන දුක්ඛන්දරාව මෙතෙකයි කියලා ප්‍රමාණ කරන්න බෑ. මෙතෙකයි කියලා ප්‍රමාණ කරන්න බෑ.
එතකොට ඒ නිසා ඒ සියලු දුක ඇති උනේ ඇයි මේ උපාදානස්කන්ධ පහ නිසා. මේ ජීවිත භවයෙන් භවයට වරින් වර සංසාරේ මේ ජීවිතේ ලැබුණ නිසා. එතකොට මේ ජීවිතේ නොතිබුණා නම් ඒ දුක් නැහැ. එහෙමනම් මේ දුක කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධයෙන් තමයි. මේ පංච උපාදානස්කන්ධය තමයි සැබෑම දුක. එතකොට මේ පංච උපාදානස්කන්ධයේ තිබීම තුළ අපි එදිනෙදා මොනතරම් දුකක් විඳිනවද? එදිනෙදා දැන් මේ ජීවිතයේදී අපි කුඩා කාලේ පටන්ම නිකන් ඉන්න බෑ. ගෙන ගන්නට ඕනි. ඒවට මහන්සි වෙන්න ඕනි, රැකී ආරක්ෂා කරන්න ඕනි, ධනය උපයන්න ඕනි, ඊට පස්සේ කෑම බීම හදා ගන්න ඕනි. ලෙඩක් දුකක් හැදුනහම ඒවට බෙහෙත් කරන්න ඕනි. නොකර ඉන්නත් බෑ. එතකොට මේක දුකයි කියලා නොකර ඉන්නත් බෑ. ඒවත් කරන්න ඕනි. වගකීම් ඉටු කරන්න තියෙනවා, යුතුයකම් ඉටු කරන්න තියෙනවා. දරුවන් සකස් කරන්න තියෙනවා, උගන්වන්න තියෙනවා, ඔක්කොම කරන්න තියෙනවා. එතකොට මේ සියලුම දුක දැන් මේවා කරනකොට වෙහෙසෙන්න ඕනි. කාලය කැප කරන්න ඕනි. තමන්ගේ මනස වෙහෙසවන්න ඕනි. සමහර දහඩිය වගුරුවන්න ඕනි. මේවා කරන්න ඕනි. මේ සියල්ලක්ම ඇයි පංච උපාදානස්කන්ධ නිසා. එතකොට පංච උපාදානස්කන්ධය නිසා තමයි මේ සියලුම දුක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා මේ පංච උපාදානස්කන්ධයෙන් තමයි සැබෑම දුක කියන්නේ. පංච උපාදානස්කන්ධේ නැත්තම් ඒ දුක නැහැ. එතකොට අපි මේ අනාදිමත් සංසාරේ මේ විඳලා තියෙන දුක් ඒක රාශී කරොත් ගණන් කරොත් මෙච්චරයි කියලා ගණන් කරලා නිම කරන්න බෑ. එච්චර දුකක් විඳලා තියෙනවා. එච්චර දුකක් විඳලා තියෙනවා. ඒතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ මේ ජීවිතයේ සැපයක් තියෙනවා කියලා. ඒ සැපේ කියලා අදහස් කරන්නේ මොකක්ද? මේ සුඛ සෝමනස්සේ. සුඛ සෝමනස්සේ. එතකොට මේ සුඛය සෝමනස්සේ කායික වශයෙන් ඇති වෙන සුඛය මානසික වශයෙන් ඇති වෙන සෝමනස්සේ. මේ සුඛේ සෝමනස්සේ කියන දෙක නිකන් ඇති වෙන්නේ නැහැ. දැන් අපිට කායික වශයෙන් සැපයක් ලබන්නට නම් හොඳ දේවල් ස්පර්ශ වෙන්න ඕනේ. ඒ හොඳ දේවල් ඉබේ ස්පර්ශ වෙන්නේ නැහැ. එහෙමනම් අපි ඒවා උපය ගන්න ඕනේ, සපය ගන්න ඕනේ. ඒ සඳහා මහන්සි වෙන්න ඕනේ. අන්න එතකොට ඒ කායික සැපය උපදවා ගන්න දුක් විඳින්න ඕනේ. දුක් විඳලා තමයි ඒක උපදවා ගන්න තියෙන්නේ. එහෙමනම් ඒක සැපයක් වෙන්නේ නැහැ. ඒකට යමක් දුක් විඳලා යම් සැපයක් ලබා ගන්නව නම් ඒකත් දුකක් හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මොකද මේ සැපේ පිටිපස්සේ ලොකු දුකක් තියෙනවා. ඊළඟට සෝමනස්සේ ගත්තාම සෝමනස් ඇති වෙන්න නම් හොඳ රූප දකින්න ඕනි, ශබ්ද අහන්න ඕනි, හොඳ ඒවා ගඳ ආග්‍රහණය වෙන්න ඕනි, රසයන් දැනෙන්න ඕනි, මේවා වෙන්න ඕනි. හොඳ අරමුණු එන්න ඕනි සිතට. එතකොට මේ අරමුණු ඉබේම හැදෙන්නේ නැහැ. ඒ සඳහා වෙහෙසෙන්න ඕන. එතකොට මේ ජීවිතේ වෙහෙසෙන්න නැති වුණත් ඒ වගේ අරමුණු ලැබෙන්න නම් පෙර පින් කරලා තියෙන්න. ඉබේම ලැබෙන්න. ඒකට එහෙම පින් කරනවා කියලා කියන්නේ ඒකටත් වෙහෙසීමක්. තමන් වෙහෙසුණා පෙර සංසාරේ. ඒකට එහි ප්‍රතිඵලයක් විදිහටයි ලැබෙන්නේ. අන්න එතකොට ඒකත් පින ගෙවෙනකොට අවසන් වෙනවා. මේ ජීවිතයේදී අපි සෝමනස්ස උපදවා ගන්න මහන්සි වෙන්න ඕනේ. දුක් විඳින්න ඕනේ. ඒ දුක දීර්ඝ කාලයක් දුක විඳලා සමහරවිට පොඩි වෙලාවයි සෝමනස්සේ තියෙන්නේ. නැති වෙනවා. එතකොට ඒ ලැබෙන සෝමනස්සය දුකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ ක්‍රමයෙන් බලනකොට
මේ ජීවිතයේ තුල සැපයක් කියලා දෙයක් නැහැ. සැපයක් කියලා දෙයක් නැහැ. සම්පූර්ණ මුලපටන් අග දක්වාම තියෙන දුකක්. මුලපටන් අග දක්වාම තියෙන දුකක්. සුඛයක් සෝමනස්සයක් ඇති වුණත් සාමාන්‍ය සත්‍ය සැපේ කියලා කියන සුඛ සෝමනස්සේ ඇති වුණත් ඒක දිගට පවතින්නේ නැහැ. දිගට පවත්වන්න බෑ. ඒක නැති වෙනවා. ආයේ වෙහෙසෙන්න ඕනේ ඇති කරගන්න. ආයේ නැති වෙනවා. ආයේ ඇති කරගන්න ඕනේ වෙහෙසෙන්න. ඒ විදිහට තමන් කල්පනා කරලා බලන්න ජීවිතයේ සුඛ සොම්නස් ලබනවා නම් ඒ සඳහා ඒ පිටිපස්සේ කොච්චර දුකක් තියෙනවද කියලා. ඒ සඳහා කොච්චර වෙහෙසීමක් තියෙනවද. ඉතින් මෙන්න මේ ක්‍රමයෙන් බලනකොට මේ ජීවිතේ මේ උපාදානස්කන්ධ පහ තුල තියෙන්නේ සම්පූර්ණම දුකක්. සැපයක් නැහැ. එතකොට ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ උපාදානස්කන්ධ පහම තමයි දුක කියලා කියන්නේ. මේක තමයි දුක්ඛාරය සත්‍ය. දුක්ඛාරය සත්‍ය. මේක තමයි යථාර්ථය. ඒක දිව්‍ය ජීවිතයක් වේවා, බ්‍රහ්ම ජීවිතයක් වේවා, තිරිසන් ජීවිතයක් වේවා, ඊට පස්සේ പ്രേත ජීවිතයක් වේවා, මේ හැම මේ උපාදානස්කන්ධයන් තුලම තියෙන්නේ දුකක්. දුකක් තියෙන්නේ. එතකොට දැන් මේක තමයි යථාර්ථය. මේක තමයි සත්‍ය. නමුත් මෙන්න මේ සත්‍ය මේ මෝහයෙන් වහනවා. මේ මෝහයෙන් ආවරණය කරනවා. එතකොට මෝහයෙන් මේ ආවරණය කරනකොට වහනකොට ඒ සැබෑ යථාර්ථය වැටහෙන්නේ නැහැ. ඒක සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ විදිහටයි තේරෙන්නේ. සම්පූර්ණ වෙනස් විදිහට අනිත් පැත්තට තමයි තේරෙන්නේ. එතකොට මේ සැබෑ දුක මේ යථාර්ථය මෝහයෙන් ආවරණය කරනවා. ඒක තමයි මෝහයේ තියෙන ක්‍රියාකාරීත්වය. එතකොට මෝහයෙන් ආවරණය කරනකොට මෝහයෙන් වහනකොට මේක තේරෙන්නේ මේ දුක කියන එක සැපයක් හැටියට. සැපයක් හැටියටයි තේරෙන්නේ. අර ආදීනව මොකුත් වැටහෙන්නේ නැහැ. අර තියෙන දුක තේරෙන්නේ නැහැ. ඒක වැටහෙන්නේ නැහැ. ඒක වැටහෙන්න දෙන්නේ නැහැ. මෝහයෙන් ඒක වහනවා. එතකොට ඒ නිසා මෝහයෙන් ආවරණය කරනකොට අන්න අර දුක වුණු පංච උපාදානස්කන්ධේ සැපයක් හැටියටයි තේරෙන්නේ. සැපයක් හැටියට තේරෙනවා. ඒ වගේම උතුම් දෙයක් හැටියට තේරෙන්නේ. තාම මිහිරි දෙයක් හැටියට තේරෙන්නේ. පවත්වා ගත යුත්තක් හැටියට තේරෙන්නේ. පෝෂණය කළ යුත්තක් හැටියට තේරෙන්නේ. එතකොට දැන් අපිට දැන් මේ පංච උපාදානස්කන්ධයේ ජීවිතය කියන්නේ සැබෑම දුක. මේ තුල කිසිදු සැපයක් නැහැ කියලා කිව්වට කොච්චර කිව්වත් හිතට මේ හිතට මතුවෙනවා නැත්නම් හිතට කියනවා නැහැ සැපයක් තියෙනවා කියලා. අපේ සිත පිළිගන්නේ නැහැ මේක තමයි සැබෑ දුක කිව්වට. සිත පිළිගන්නෙම නැහැ සැපයක් තියෙනවා. සමහරවිට මේ නිසා දුකයි කියලා කිව්වත් ඊට පස්සේ හිත දැන් මේ පැත්තෙන් සැපයක් තියෙනවනේ මෙහෙම සැපයක් තියෙනවනේ කියලා ඒ වෙන පැති වලින් සැප තියෙනවා කියලා පිළිගන්නවා. ඒකට හේතුව තමයි ඒ ස්වરૂපය ඇති කරන්නේ මෝහය. ඒ මෝහයෙන් තමයි අන්න අර දුක වහලා ආවරණය කරලා සැපයක් තියෙනවා කියලා පෙන්වන්නේ. එතකොට දැන් සමහර ලාවට අපේ යම් අවස්ථාවලදී මේ ජීවිතේ දුකයි කියලා කියනවා. ඒ සමහරලාට එක පැත්තක් විතරයි. සමහර ජීවිතේ සමහර පැත්තක් සැපයි කියලා හිතාගෙන ඉන්නවා. එතකොට තමන්ට යම් දුකක් දැනෙන අවස්ථාවල තමන් හිතනවා නෑ අසවලාට ඒ දුක නෑ. අසවල් පුජ්‍යලයට නැහැ. ධනවතුන්ට ඒක නැහැ. ධනවතුන්ට සැපේ තියෙන්නේ. බලවතුන්ට සැපේ තියෙන්නේ.
ඒකට දෙවිවරුන්ට සැපේ තියෙන්නේ. බ්‍රහ්මයන්ට සැපේ තියෙන්නේ. සමහර ලාවට තිරිසන් සත්තු අහසේ පියාඹන සත්තු දැක්කට පස්සේ ඒ සත්තු ඒ ජීවිතේ සැපයි කියලා හිතෙනවා. මොහොතේ ඉන්න සත්තු දැක්කහම මේ ජීවිතේ සැපයි කියලා හිතෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ පංච පාදානස්කන්ධයේ සැබෑම දුක වුණාට ඒක මෝහයෙන් ආවරණය කරනකොට තේරෙන්නේ සැපයක් හැටියට. සැපයක් හැටියටයි තේරෙන්නේ. ඒ නිසා මෙන්න මේ ජීවිතයේ මේ පංච පාදානස්කන්ධයට වටිනාකමක් දෙනවා. ඒක තමයි උතුම්ම දේ හැටියට සලකන්නේ. උතුම්ම දෙයක්. ඒක රැකගත යුත්තක්. ඒ රැකගත්තොත් තමයි සැපේ තියෙන්නේ. ඒ විදිහටම තමයි තේරෙන්නේ. එතකොට ඒ කියන අනෝබෝධයේ ඇති කරන්නේ මෝහයෙන්. අන්න අර මෝහයෙන් යථාර්ථය වහනවා. එතකොට මේ පංච උපාදානස්කන්ධයේ ජීවිතය තුළ ජීවිතය කියලා කියන්නේ සත්‍ය වශයෙන්ම දුක. සැපයක් කියලා අංශ මාත්‍රයක් නැහැ. සැපේ කියලා සාමාන්‍ය වශයෙන් සමහරව හිතන මේ සුඛ සෝමනස්සක් සැපයක් නෙවෙයි. ඒ ලබා ගන්න දුක් විඳින්න ඕනේ. ඒ දුක් විඳලා ලබාගත් දේ පවතින්නේ නැහැ. ඉතින් මේ විදිහට බලනකොට සැපයක් ඇත්තෙම නැහැ. සැපයක් ඇත්තෙම නැහැ. නමුත් එය සැපයක් කියලායි අපිට තේරෙන්නේ. එහෙම තේරෙන්න හේතුව මෝහයෙන් ආවරණය කරනවා. සැබෑ දුක ආවරණය කරන මෝහයෙන් වහනවා. එතකොට අපිට එය සැපයක් හැටියටයි තේරෙන්නේ. අන්න එතකොට සම්පූර්ණම යථාර්ථයේ අනිත් පැත්තයි අපිට වැටහෙන්නේ. එතකොට ඒ නිසා මේ ශරීරය මේ ජීවිතේ පවත්වා ගන්න බොහෝ වෙහෙසෙනවා. එතකොට මේ ශරීරය අලංකාර කරනවා. බොහෝ පරිස්සමට පවත්වා ගන්නවා. ඒ වගේම වයසට යනකොට ඒ වයසක ස්වરૂපය මකා ගන්න උත්සාහවත් වෙනවා. ඇඟ රැලි වැටෙනකොට ඒ රැලි වැටීම නැති කරගන්න උත්සාහවත් වෙනවා. ඒ වගේම යම් තරුණ භාවයට මේ රූපේ පත් වෙන දේවල් පාවිච්චි කරන්න පෙළඹෙනවා. ඒ වගේම ශරීරයේ දැන් අපි නියපොත්තක් කැපුවත් බොහෝම පරිස්සමට කපන්නේ. මොකද ඒක සැපේට පළුද්දක් වෙයි කියලා. සැපේට පළුද්දක් වෙයි කියලා. මේ විදිහේ බොහොම පරිස්සමට මේ සැපේ නැති වෙයි කියලා හිතලා බොහොම පරිස්සමට තමයි පරිහරණය කරන්නේ. එතකොට මෝහයෙන් යථාර්ථයේ දුක ආවරණය කරනකොට වහනකොට ඒ සැපයක් හැටියට තේරෙනවා. සැපයක් හැටියට තේරෙනවා. එතකොට මේ කියන මෝහයේ මුල් බැසගෙන සංතානෙ පවතින. සංතානෙ පවතිනවා. යම් වෙලාවක ධර්මදේශනාවක් අහනකොට යම් පමණකට මේ මෝහයේ යටපත් උනත් ඊට පස්සේ නැවතයි මතුවෙනවා. ඒ වෙලාවට මේ ජීවිතේ යම් දුකක් තියෙනවා නේද කියලා හිතුණත් ඊට පස්සේ නැවත මෝහේ මතුවෙනවා. මෝහේ මතුවලා අන්න අර අවබෝධේ යටපත් කරනවා. දුක වහනවා. එතකොට නැවත ආයෙත් මේ පංච උපාදානස්කන්ධයේ සැපයක් ජීවිතයේ සැපයක් සංසාරේ සැපයක් කියලා තේරෙනවා. ඉතින් එකින් එක අපි කරන කටයුතු මේ ශරීර අවයව අරගෙන බැලුවොත් ඒ හැම දෙයක් පාසාම තියෙන දුකක්. දිව්‍ය ලෝක ජීවිත වේවා බ්‍රහ්ම ලෝක ජීවිත වේවා ඒ தත්ත්වයටපත් වෙන්න ඒ ජීවිත ලබා ගන්න දුක් විඳිනවා. දුක් විඳිනවා. එතකොට ඒ දෙවියන්ට බ්‍රහ්මයන්ටත් දුක තියෙනවා. එතකොට ඒ ජීවිත ස්ථිර නැහැ. ස්ථිර නැහැ. එතන මේ විදිහට අඩු වැඩි වශයෙන් මේ දුක තියෙනවා.
එතකොට පළවෙනි මෝහය මේ පැහැදිලි කරේ දුක දුක මේ දුක්ඛාරය සත්‍ය මෝහයෙන් වහනකොට එය සැපයක් හැටියට තේරෙනවා. එතකොට මෙතනදී අර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ මේ දුක්ඛාරය සත්‍ය නොදැනීම කියලා අදහස් කරේ මේ පංච පාදානස්කන්ධයේ දුක් රසක් දුක් ගොඩක් කියන මෙන්න මේ දැනීම අවබෝධය නැතිවීම. අවබෝධය නැති බව මේ නොදැනීම පංච පාදානස්කන්ධයේ දුක් රසක් දුක් ගොඩක් කියන නොදැනීම තමයි දුක නොදැනීම කියලා අදහස් කරේ. දුක්ඛාරය සත්‍ය නොදැනීම කියලා. එතකොට අපි දුක මේ වේදනාව කියන එක දුක කියලා දන්නවා. ඒක නෙවෙයි මෙතන කියන්නේ මේ පංච උපාදානස්කන්ධය දුක් ගොඩක් දුක් රාශියක් කියලා නොදැනීම. මෙහි කිසිදු සැපයක් නැහැ. තියෙන්නේ දුක් ගොඩක් දුක් රාශියක් කියන මෙන්න මේ නොදැනීම තමයි මෙතනදී දුක නොදැනීම කියලා අදහස් කරන්නේ. දුක නොදැනීම. එතකොට මේ කියන මෝහය මේ කියන අවිද්‍යාව සත්‍ය තුල මුල් බැසගෙන තියෙනවා. මුල් බැසගෙන තියෙනවා. දැන් ඊළඟට දුක් ඇතිවීමේ හේතුව සම්බන්ධයෙන් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක් ඇතිවීමේ හේතුව තණ්හාව හැටියට. දුක් ඇතිවීමේ හේතුව තණ්හාව. එතකොට මෙන්න මේ යථාර්ථය මෝහයෙන් ආවරණය කරනවා. මෝහයෙන් වහනවා. ඒ මෝහයෙන් වැහුවට පස්සේ ඒක ඒ යථාර්ථය ඒ පරිද්දෙන්න තේරෙන්නේ නැහැ. ඒක ප්‍රතිවිරුද්ධ විදියටයි තේරෙන්නේ. මේ තණ්හාව කියන එක දුක් ඇතිවීමේ හේතුව හැටියට වැටහෙන්නේ නැහැ එතකොට. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් ගත්තාම අපිට මේ ලැබිලා තියෙන පංච උපාදානස්කන්ධය මේක තමයි දුක. එතකොට මේ පංච උපාදානස්කන්ධය කියනකොට අපි මොකක්ද කියලා දන්නවා. රූප ආදී මේ උපාදානස්කන්ධ පහ. මේවා දිගට පවතින දේවල් නෙවෙයි. ස්ථිර දේවල් නෙවෙයි. චිත්තචෛසික රූප සමුදායක එකතුවක් මේ. මොහොතක් මොහොතක් පාසා ඇති වෙන නැති වෙන ධර්ම සමුදායයක්. සත්ත්ව පුජ්‍යල ස්වરૂපයක් නැති ආත්ම ස්වરૂපයක් නැති පරමාර්ථ ධර්ම සමුදායක්. නමුත් ඒ පරමාර්ථ ධර්ම සමුදාය නැත්නම් උපාදානස්කන්ධ පහ මම කියලා ගන්නවා. ආත්ම වශයෙන් ගන්නවා. ඊට පස්සේ අපේ දෙමව්පියන් අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ඥාති හිතයිසි ඊට පස්සේ හිත මිත්‍රාදී යහළු ඉහෙලියන් මේ විදිහට අපි ආත්ම වශයෙන් මේ සියලු දෙනාම සලකනවා ගන්නවා. ඊට පස්සේ අපි විශේෂයෙන්ම තමාට මම කියලා අරගෙන ඇලෙනවා. ඥාති හිතයිසින් දෙමාපියන් ඒ අයටත් ඇලෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ බාහිර වස්තු වලට පිට සන්තකයේ තියෙන මේ සියල්ලට ඇලෙනවා. මෙන්න මේ ඇලීම මේක තමයි තණ්හාව කියලා කියන්නේ. මේ තණ්හාව තමයි දුක ඇති කරන්නේ. මේ තණ්හාව පවතින තාක්කල් නැවත නැවත පංච උපාදානස්කන්ධය නැති වෙනවා. පංච උපාදානස්කන්ධය නැති වෙනවා. ඒ තණ්හාව නැති වුණු දවසට තමයි පංච උපාදානස්කන්ධයන් ඇතිවීම නවතින්නේ. එහෙම නැත්නම් දුක ඇතිවීම නවතින්නේ. එතකොට එහෙමනම් දුකට හේතුව දුක ඇතිවීමේ හේතුව තමයි තණ්හාව. දැන් අපි තණ්හාව කියලා ගන්නකොට මේ තණ්හාව ප්‍රමාණ කරන්න බැරි තරම් දේවල් තුල පැතිරිලා තියෙනවා. මුල් බැසගෙන තියෙනවා. දැන් තමන්ට මේ උපාදානස්කන්ධ පහ තමා කියලා අරගෙන මේ තද ඇල්මක් තියෙනවා. රූපේට වේදනාවට සංඥාවට සංස්කාර විඥාන පහටම ඇල්ම තියෙනවා. ඊට පස්සේ දෙමාපියන්ට
ඒ ඇල්ම තියෙනවා. අපි මෙතන කතා කරන්නේ තණ්හාව. කරුණා මෛත්‍රිය නෙවෙයි. තණ්හාව. ඊට පස්සේ දූ දරුවන්ට ඇල්ම තියෙනවා. ඊට පස්සේ ඥාති හිතයිශීන්ට ඒ ඇල්ම තියෙනවා. අපේ ඥාතිය අපේ හිතවතා කියන ඇල්ම තියෙනවා. ඊට පස්සේ යහළු එහෙලියන්ට ඒ ඇල්ම තියෙනවා. ඊට පස්සේ තමන් මේ පාවිච්චි කරන බඩු තමන්ගේ දේවල් වලට ඇල්මක් තියෙනවා. ඊට පස්සේ ගෙවල් දොරවල් වලට ඇල්ම තියෙනවා. යාන වාහන වලට ඇල්ම තියෙනවා. ඒවා තණ්හාවෙන් අල්ලගෙන. ඒ වගේ වතු පිටි වලට ඇල්ම තියෙනවා. ඉඩ කඩන් වලට ඇල්ම තියෙනවා. ඒ වගේම තිරිසන් සත්තුන්ට සත්තු කෙරෙහි ඇල්ම තියෙනවා. ඊට පස්සේ තමන්ගේ පවුලට, තමන්ගේ ගමට ඇල්ම තියෙනවා. තමන්ගේ රටට ඇල්ම තියෙනවා. ඒ වගේම මේ ලෝකෙට ඇල්ම තියෙනවා. ඊට පස්සේ තමන්ගේ ජාතියට ඇල්ම තියෙනවා. ඊට පස්සේ සමහරු ධර්මයේ ආගමේ ධර්මයේ කියවෙන කරුණු පිළිපදින්න නැතුව අනුගමනය කරන්න නැතුව ඒ ප්‍රතිපත්තිය දෙන්න නැතුව අර ආගමික ලාංඡන වලට ඇල්ම තියෙනවා. ඉතින් මේ විදිහේ මේ කෙලවරක් නැති දේවල් වලට ඇල්ම තියෙනවා, ආශාව තියෙනවා. මෙන්න මේ ආශාව, මේ අඩු වැඩි වශයෙන් තියෙන ඇල්ම ආශාව, මේ තණ්හාව තමයි දුක් ඇතිවීමේ සැබෑ හේතුව. දුක් ඇතිවීමේ සැබෑ හේතුව. එතකොට යම් දේවල් වලට කෙනෙකුට ඇල්ම අඩු වෙන්න පුළුවන්, කෙනෙකුට වැඩි වෙන්න පුළුවන්. මේ අඩු වැඩි වශයෙන් තියෙන කොයි හෝ මේ තණ්හාව තමයි දුක් ඇතිවීමේ හේතුව. එතකොට සමහරවිට අපේ හිත මේක පිළිගන්න කැමති නැහැ. නමුත් මේක තමයි යථාර්ථය. එතකොට මේ ඇල්ම, මේ තණ්හාවට අපි එක එක නම් අද දීලා තියෙනවා. එක එක නම් දීලා තියෙනවා. ආදරය, සෙනෙහස, ඊට පස්සේ සමහරලාවට දේශප්‍රේමී බව, එතකොට ওই විදිහේ එක එක නම් දීලා තියෙනවා. නමුත් මේ සෑම නමකින්ම අදහස් කරන්නේ මේ තණ්හාව. තණ්හාව. එතකොට මේ තණ්හාව තමයි දුකට හේතුව. දුක් ඇති කිරීමේ හේතුව. දුක් ඇතිවීමේ හේතුව මේ තණ්හාව. එතකොට මේක යථාර්ථය. චතුරාර්ය සත්‍යයේදී බුදුරජාණන් වහන්සේ දෙවෙනි ආර්ය සත්‍ය හැටියට දේශනා කරන්නේ මේක. මේක කිසි කෙනෙකුට මේක නොවේ කියලා වෙනස් කරන්න බෑ. කිසිම දවසක වෙනස් වෙන දෙයක්වත් නෙවෙයි. මේක ආර්ය සත්‍යයක්. ආර්ය සත්‍යයක්. එතකොට නමුත් මෝහය මෙන්න මේ ආර්ය සත්‍ය වහනවා. මෝහය මේ ආර්ය සත්‍ය වහනවා. ආවරණය කරනවා. එතකොට ඒ ආවරණය කරාට පස්සේ මේ ආර්ය සත්‍ය අපිට ඒ විදිහටම තේරෙන්නේ නැහැ. මේක අනිත් පැත්තට තේරෙන්නේ. ඒ කොහොමද? දැන් තණ්හාව කියන්නේ දුක් ඇතිවීමේ හේතුව. හැබැයි ඒකදී මෝහයෙන් ආවරණය කරාට පස්සේ තේරෙන්නේ තණ්හාව කියන්නේ සැපේ ඇතිවීමේ හේතුව හැටියට. තණ්හාව සැපේ ඇතිවීමේ හේතුව හැටියටයි තේරෙන්නේ. එතකොට දැන් දුක කියන එක පංච පාදානස්කන්ධයේ මෝහයෙන් ආවරණය කරනකොට සැපේ හැටියට තේරෙන්නේ. පවත්වාගත යුත්තක්, උතුම්ම දෙයක්, ප්‍රණීත දෙයක්, මිහිරි දෙයක්, ඒ තරම් දෙයක් වෙන ලෝකෙ නැහැ. උතුම්ම සැපේ කියලා හිතෙන්නේ. ඒ වගේම අන්න ඒ සැපේට නැත්නම් ඒ කියන ස්වરૂපය, ඒ කියන දුක දැන් සැපයක් හැටියට අපිට තේරුණා. එතකොට ඒ සඳහා හේතු වෙන්නේ තණ්හාව. එතකොට ඒ තණ්හාව තේරෙනවා සැපේ හේතුවක් හැටියට. සැපේ හේතුවක් හැටියට. එතකොට මේක තමයි මෝහයේ තියෙන ක්‍රියාකාරීත්වය. මෝහයෙන් මොකද කරන්නේ? සැබෑ හේතුව වහනවා. ඒ යථාර්ථය වහනවා.
එතකොට මෝහයෙන් මුලා වෙනකොට තණ්හාව තේරෙන්නේ සැපේ හේතු හැටියට. ඒ නිසා ඒ තණ්හාව පෝෂණය කරන්නයි නිතරම බලන්නේ. තණ්හාව ආරක්ෂා කරන්නයි නිතරම බලන්නේ. තණ්හාවට වටිනාකමක් දෙන්නයි නිතරම බලන්නේ. මොකද ඒක සැපේ හේතු හැටියටයි දකින්නේ. පංච උපාදානස්කන්ධී ජීවිතයේ සැපයක් හැටියට දකිනකොට ඒකේ හේතුව හැටියට දකින තණ්හාව. එතකොට මේ තණ්හාව තියෙන පුජ්‍යලයන් අන්න සැපේ ඇති කර ගැනීමේ හේතුව නැත්නම් සැපේ ඇති කර ගන්න හේතුනේ ධර්මයේ දියුණු කරන අය හැටියටයි දකින්නේ. ඒත් ඒ අයව සමාජයේ ඒ වගේ පිරිස් ගෞරවයටපත් වෙනවා. ඒ තැනත්තා දරුවන්ට හරි ආදරෙයි, දෙමාපියන්ට හරි ආදරෙයි, සහෝදර සහෝදරියන්ට හරි ආදරෙයි, ඒ වගේම තමන්ගේ දේවල් වලට හරි ආදරෙයි, ගෙවල් දොරවල් වලට හරි ආදරෙයි, වතු පිටි වලට ආදරෙයි, යාන වාහන වලට ආදරෙයි, ඊට පස්සේ පවුලට හරි ආදරෙයි, ගමට හරි ආදරෙයි, රටට හරි ආදරෙයි, ඊට පස්සේ ජාතියට හරි ආදරෙයි. ওই විදිහට කතා කරන්නේ. ওই විදිහට කතා කරනවා. එතකොට එතන තියෙන්නේ තණ්හාව. එතන තියෙන්නේ තණ්හාව. එතකොට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන්. දැන් බොහෝ දෙනෙකුට හිතෙනවා මේ තණ්හාව මේ ආශාව නැතුව මේ කොහොමද මේ ජීවිතයක් පවතින්නේ? කොහොමද මේ පවුලක් යහපත්ව පවතින්නේ? තණ්හාව තියෙන්න ඕනේ. එතනදී ඇත්තටම සැබෑ කාරණාව තණ්හාව නෙවෙයි. එතනදී අවශ්‍ය වෙන්නේ කරුණාව, මෛත්‍රිය, මුදිතා, උපේක්ෂා කියන මෙන්න මේ ගුණ. කළ ගුණ සැලකීම, කළ ගුණ දන්න බව, සත්පුරුෂ බව මේවයි අවශ්‍ය. ඒ තුළ තමයි යහපත් සමාජයක්, යහපත් පවුලක් ඇති වෙන්නේ. තණ්හාව තුළ නෙවෙයි. තණ්හාව තුළ නෙවෙයි, තණ්හාව අකුසලයක්. ආශාව අකුසලයක්. එතකොට දැන් අපි මේකෙදි කල්පනා කරන්නේ අපි මේ ලෝකේ යන ක්‍රමයේ දිහා බලලා. අපේ කෙලෙස් වලට අනුව. දැන් කෙනෙක් සමහරු කියනවා ඔය තණ්හාව නැති වුණොත්, ඔය ආශාව නැති වුණොත් කොහොමද මේ ලෝකේ පවතින්නේ? මේ ලෝකේ පැවැත්මක් නැහැ. ඒක හරියටම හරි ඒ කාරණාව. මොකද තණ්හාව නිසා තමයි මේ ලෝක ඉස්සරහට යන්නේ. භවයෙන් භවයට මේ සත්‍යය යන්නේ තණ්හාව නිසා. ඒතර තණ්හාව නැති වුණොත් මේ ලෝක පැවැත්ම නැති වෙනවා. ලෝක පැවැත්ම නැති වෙනවා. සත්‍ය සංසාරයෙන් ඈතර වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි පෘථග්ජන මනසින් හිතන්නේ මේ ලෝකේ පවතින්න ඕනි. මේක ඉස්සරහට යන්න ඕනි. මේ නිදහස් වෙන්න කියලා හැම සිතීමක් එන්නේ නැහැ. ඒ නිසා මේ තණ්හාවට ගරු කරනවා. තණ්හාව අනිවාර්යෙන් තිබිය යුතු දෙයක්. රැකගත යුතු දෙයක්. ඒ තුල තමයි මේ සමාජයේ පවතින්නේ. ඒ තුල තමයි මේ සාර ධර්ම පවතින්නේ. ඔහොම හිතනවා. එහෙම හිතෙන්නේ මේ මෝහයේ තියෙන බලවත්කම නිසා. මෝහයෙන් යථාර්ථය ආවරණය කරලා තියෙන නිසා. එතකොට කෙනෙක් හොඳ රූප, ශබ්ද, ගන්ධ, රස ආදියට ඇලෙන්නේ නැති වෙනකොට, ඒවට ආශා කරන්නේ නැති වෙනකොට අනිත් අය දකින්නේ ඒ පුජ්‍යලයා වැඩක් නැති කෙනෙක් විදියට. තේරුමක් නැති කෙනෙක් විදියට. මේ සැපේ විඳින්න නැති කෙනෙක් විදියට. එහෙමයි දකින්නේ. මොකද ඒ තමන්ගේ සිතේ ස්වરૂපයෙන් තමයි තමන් දකින්නේ. ඒ තමන් හිතන්නේ මේ තණ්හාව කියන එක හැමෝටම තියෙන්න ඕනේ. හැමෝම ඇලෙන්න ඕනේ. ඒ තුල තමයි සැපේ තියෙන්නේ. එතකොට සමහර ළමයි ඉන්නවා
ඒ සමහරලාට පැවිදි වෙන්න හිත නැවෙනකොට දෙමාපියෝ කල්පනා කරන මෙච්චර සම්පත් තියෙනවා. ඇයි මේවට ආශාව ඇති වෙන්නේ නැත්තේ? ඊට පස්සේ ළමයිව අරයි යනවා මානසික වෛද්‍යවරු ළඟට. ඒක මොකක් හරි ප්‍රශ්නයක්. මානසික රෝගයක් කියලා හිතනවා. ඇයි ඒ තරමට මේ තණ්හාව ආශාව තිබිය යුතුයි. මේක සැපේ හේතුවයි කියන එක මුල් බැසගෙන තියෙන අදහස හිතේ. අර අවිද්‍යාවේ තියෙන බලවත්කම නිසා. අවිද්‍යාවෙන් මෙන්න මේ දුකේ සැබෑ හේතුව වහනවා. වැහුවට පස්සේ ඒක සැපේ හේතු හැටියටයි තේරෙන්නේ. එතකොට සමහර වෙලාවට මේ ආශාව මේ තණ්හාව තමන්ගේ මිතුරන්ට සහෝදර සහෝදරියන්ට නැති වෙනකොට අනිත් අය බය වෙනවා. මොකක් හරි ලොකු ප්‍රශ්නයක්. ඇයි මේවට හිත නැවෙන්නේ නැත්තේ? ඇයි මේවට රුචියක් නැත්තේ? එතකොට ඒ වගේ ඒ පුජ්‍යලයන් මේ ඇලීම අඩු පුජ්‍යලයන් නිකන් අර සමාජයට බරක්. ඒ පුජ්‍යලයෝ වගේ තමයි සලකන්නේ. ඒ විදිහට සලකනවා. එතකොට මොනතරම් මෝහයක් මොනතරම් අවිද්‍යාවක් ඒ సంతානෙ තියෙනවද? දැන් මේක තමයි සත්‍යයන්ගේ සාමාන්‍ය ස්වરૂපය. සත්‍යයන්ගේ සාමාන්‍ය ස්වરૂපය. එතකොට කෙනෙක් සමහරලාට විවාහ වෙන්න අකමැති වෙනවා. සමහර වටිනා දේවල් වලට අකමැති වෙනවා. රසවත් ආහාර පාන අවශ්‍ය නැහැ කියනවා. එතකොට දැන් මේ අවස්ථාවේදීත් අනිත් අය හිතන්නේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. මානසික ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ තණ්හාව නොතිබීම කියන එක ලොකු ප්‍රශ්නයක් හැටියට තමයි සමාජය දකින්නේ. මොකද මේ සැපේ හේතුව ඒ අනිත් අයට නැහැ කියලායි හැඟෙන්නේ. ඒකට අනිත් අය කලබල වෙනවා සමහරවිට. ඉතින් මේ විදිහට මේ අනවබෝධය කියන එක තදින් බැසගෙන පවතිනවා. මේක ඇති කරන්නේ මෝහයෙන්. ඇති කරන්නේ මෝහයෙන්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා මේ දුක් ඇතිවීමේ හේතුව තමයි තණ්හාව. අන්නේ තණ්හාව මේ සැබෑ මේ යථාර්ථයේ මෝහයෙන් ආවරණය කරනකොට ඒක තේරෙන්නේ මොකක්ද? මේ සැපය ඇති කරන හේතුව හැටියටයි. සැපය ඇති කරන හේතුව හැටියටයි. එතකොට මෙතනදී මේ දෙවෙනි අවිද්‍යාව හැටියට පැහැදිලි කරන්නේ මේ දුක්ඛ සමුදය සත්‍ය නොදැනීම. දුක්ඛ සමුදය සත්‍ය නොදැනීම කියලා අදහස් කරන්නේ මේ දුකට හේතුව, දුකේ සැබෑ හේතුව තණ්හාව කියන එක නොදැනීම, නොපිළිගැනීම. දැන් අපි කල්පනා කරලා බලන්න මේ කාරණාව කියනකොට උනත් ඒක හිත පිළිගන්න කැමති නැහැ. මේ කියන තණ්හාව, මේ කියන ආශාවයි දුක ඇතිවීමේ හේතුව කිව්වට ඒක පිළිගන්න හිත කැමති නැහැ. ඒ තමයි මෝහයේ තියෙන බලවත්කම. මෝහයේ තියෙන බලවත්කම. එතකොට සමහර වෙලාවට දැන් භාවනා කරන කෙනෙකුට හිත සමාධිගත වෙනකොට ওই තණ්හාව ආශාව ටික ටික අඩු වෙනවා. ටික ටික අඩු වෙනවා. එතකොට සමහරවිට මේ පුජ්‍යලයන් නොදැනුවත් භාවයේ නිසාම ටිකක් බය වෙනවා. බය වෙනවා. මොකද මේ ඇල්ම දැන් නැහැ. දැන් අඩු වෙලා. එතකොට මට සමාජයේ කොහොමද මම මේ එදිනදා ජීවිතය ගත කරන්නේ? කොහොමද සමාජයේ ඉන්නේ? අනිත් අය මගෙන් ඈත් වෙයිද? ඔන්න ඔය විදිහට අදහස් වෙනවා. ඒක මෝහයේ තියෙන බලවත්කම. මෝහයේ තියෙන බලවත්කම.
ඉතින් ඒ නිසා මේ දුක ඇතිවීමේ සැබෑ හේතුව තණ්හාවේ කියන පිළිගැනීම මේ අවබෝධය ඇති වෙන්න ඕනේ. ඒ අවබෝධය නැතිකම ඒ නොදැනීම තමයි මෙතන දෙවෙනි මේ අවිද්‍යාවේ දෙවෙනි අංගයේ හැටියට පැහැදිලි කරන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතුයි. මේක ගැඹුරින් සාකච්ඡා කළ යුතුයි. මොකද මේ මෝහය තියෙන්න මේ කාරණාව පිළිගන්නේ නැහැ. කාරණාව හිතට වැටෙන්නේ නැහැ. හොඳයි. ඊළඟට දුක් නිවීම. ඊළඟ කාරණාව. දුක්ඛ නිරෝධාරි සත්‍ය නොදැනීම. දැන් මේ දුකින් නිදහස් වීම නැත්නම් දුක් නිවීම කියලා අදහස් කරන්නේ නිවන. දුක් නිවීම තවත් ක්‍රමයකින් කියනවා මේ පංච උපාදානස්කන්ධයාගේ නිරෝධය තමයි දුක් නිවීම. නැත්නම් සැපේ කියලා කියන්නේ. එතකොට මේක තමයි යථාර්ථය. මේක යථාර්ථය. මේක ආරි සත්‍යයක්. තර බුදුරජාණන් වහන්සේ ඒක පැහැදිලි කරා. පංච උපාදානස්කන්ධය කියන්නේ සැබෑම දුක. ඒ දුකේ ඒ පංච උපාදානස්කන්ධේ නිරෝධය තමයි සැපේ. එතකොට මේ කාරණාව මේක සැබෑ සත්‍යය. එතකොට අපි සංසාරේ විඳලා තියෙන දුක්ඛන්දරාව බලනකොට මේ ජීවිතවලත් පවතින දුක නිරන්තරයෙන්ම දුකයි පවතින්නේ. එතකොට මේ දුක නිරුද්ධ වෙනවා කියලා කියන්නේ නැත්නම් මේ පංච උපාදානස්කන්ධේ නිරුද්ධ වෙනවා කියලා කියන්නේ ඒ සැපය ඒ තුල තියෙන සැපේ මොනතරම්ද? ප්‍රමාණ කරන්න බැරි සැපයක්. සංසාරයේ මේ දක්වාම විඳපු දුක්ඛන්දරාව එකතු කරලා ඒ සැපයත් එක්ක සසඳවුවොත් ඒ සැපේ කොච්චර මහත් සැපයක්ද කියලා තේරෙනවා. ඒ දුක්ඛන්දරාවේ නැතිවීම නිරෝධය උණුවේ සැපය මොනතරම් මහත්ද කියලා එතකොටයි තේරෙන්නේ. නිවන කොච්චර සැපයක්ද කියලා තේරෙන්නේ එතකොට. එතකොට නැවත සංසාරේ විඳපු දුක තියෙනවා ඉදිරියට විඳින්න තියෙන දුක තියෙනවා. සතර අපාය ඉපදෙමින් මේ ඊට පස්සේ මනුෂ්‍ය ලෝකවල ඉපදෙමින් මේ විදිහට සංසාරේ විඳින්න තියෙන දුක්ඛන්දරාවක් තියෙනවා. ප්‍රමාණ කරන්න බැරි. අන්න ඒ සියලු දුක නිවි යනවා මේ නිවන සාක්ෂාත් කිරීම තුළ. එහෙමනම් ඒ දුකින් නිදහස් වීම කියන එක මොනතරම් සුවයක්ද? නිවන මොනතරම් සුවයක්ද? මේක තමයි යථාර්ථය. නමුත් මෝහයෙන් මෙන්න මේ කියන යථාර්ථය වහනවා. ආවරණය කරනවා. ඒ ආවරණය කරාට පස්සේ මේ දුකින් නිදහස් වීම කියන එක මේ පංච උපාදානස්කන්ධයන්ගේ නිවීම කියන එක සැපයක් හැටියට නෙවෙයි තේරෙන්නේ මහත් වූ දුකක් හැටියට. දැන් මේ පංච උපාදානස්කන්ධයන් නැතිවීම සැපයක් කියුවට මේ හිත එක පිළිගන්නේ නැහැ. එතන මොකද්ද තියෙන සැපේ කියලා ප්‍රශ්න කරනවා. විඳීමක් නැත්තම් විඳින්න කෙනෙක් නැත්තම් මොකද්ද එතන තියෙන සැපේ කියලා ප්‍රශ්න කරනවා. ඒක තමයි මෝහයේ තියෙන බලවත්කම. මෝහයේ තියෙන බලවත්කම. එතකොට අපේ හිත නිරන්තරයෙන්ම හොයන්නේ මේ වේදිත සුඛයක්. විඳින සැපයක් ගැන. එතකොට නිවනත් විඳින සැපයක් නම් තමයි ඒක සැපයක් කියලා සලකන්නේ. නමුත් මේ පංච උපාදානස්කන්ධ නැති තැනක් සැපයක් හැටියට හිත පිළිගන්නේ නැහැ. මෝහයෙන් මේ ආවරණය කරලා තියෙන නිසා. අන්න එතකොට ඒ කාරණාව වැටහෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැහැ. ඒ අවබෝධය සම්පූර්ණම යටපත් කරලා ආවරණය කරලා තියෙන මෝහය. එතකොට තේරෙන්නේම පංච උපාදානස්කන්ධේ පැවැත්මම තමයි සැපේ කියන්නේ. එතකොට මේ නිවන බුදුරජාණන් වහන්සේ පැහැදිලි
කළ මේ නිරෝධාර්ය සත්‍ය තේරෙන්නේ දුකක් හැටියට. එතකොට මේ පංච උපාදානස්කන්ධයන්ගේ නිවීම වූ නිවන ඒකාන්ත සැපයක් කියනකොටම අපිට බයක් එනවා හිතට. උපාදානස්කන්ධ පහක් නැත්තම් Taman නැති වුනහම මොනවද තියෙන සැපේ? එතන දුකක් තියෙන්නේ. බයක් ඇති වෙනවා Taman නැති වෙනවා කියලා. අන්න බලන්න මේ මෝහයෙන් ආවරණය කිරීම තුළ යථාර්ථයේ තේරෙන්නේ වෙනත් විදිහකට. එතකොට මේ නිවන කියන එක සැපයක් නැති දුකක්, දුරු කළ යුත්තක්, කිසිම සාරයක් හරයක් නැති දෙයක්, බැහැර විය යුත්තක් හැටියටයි දකින්නේ. ඒ නිසා නිවනට සත්‍ය කැමති නැහැ. නිවනට කැමති නැහැ සත්‍ය. එතකොට මෙන්න මේ ස්වરૂපේ අපේ හිතේ ඇති වෙන්නේ මේ මෝහයෙන් යථාර්ථය ආවරණය කරනකොට, වහනකොට. ඒ නිසා කිසිම විඳීමක් නැති දෙයක ඇති ඵලය මොකක්ද කියලා ප්‍රශ්න කරනවා. බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා මේ නිවනේ මොකද්ද තියෙන සැපේ? මේ තියෙන මෝහයේ තියෙන බලවත්කම. මේ දුක හැටියට තේරෙන්නේ නැතිවීමත් එකම තමයි මේ ප්‍රශ්නේ එන්නේ. දුක සැපයක් හැටියට සලකනකොට අන්න නිවන වැඩක් නැති දෙයක් හැටියටයි තේරෙන්නේ. එතකොට නිවන කියන්නේ අවේදිත සුඛයක්, සියලු දුකින් නිදහස් වීමක්, දුකින් නිවීමක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ අවිද්‍යාවේදී තුන්වෙනි කාරණාව හැටියට පැහැදිලි කරේ මේ දුක්ඛ නිරෝධාරි සත්‍ය නොදැනීම. නැත්තම් නිවන ගැන නොදැනීම. එහෙම නැත්නම් අපි කියන්නේ දුකින් නිදහස් වීම කියලා කියන්නේ. නැත්නම් සැපේ කියන්නේ නිවන කියන එක නොදැනීම. නොපිළිගැනීම. එතකොට සමහරවිට අපි මේ වෙලාවේදී මේ කතා බහ කරනකොට සාකච්ඡා කරනකොට යම් පමණකට වැටහීමක් එනවා. නිවන සැපයක් කියලා. නමුත් ඊට පස්සේ ඒක යටපත් වෙනවා. ආයේ මෝහය බලවත් වෙනවා. එතකොට නෑ මේ පංච පාදානස්කන්ධේ ජීවිතේම තමයි සැපේ කියලා හිතෙනවා. එතකොට ඒ අවිද්‍යාව සම්බන්ධයෙන් මේ තුන්වෙනි කාරණා. ඊට පස්සේ හතරවෙනි කාරණාව. පැහැදිලි කරා දුක් නිවීම වූ නිවනට පැමිණීමේ මාර්ගය. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරේ සත්‍ය. එතකොට මේ දුකින් නිදහස් වී සැපයට පැමිණීමේ මාර්ගය. එතකොට බුදුරජාණන් වහන්සේ ඒක ආර්ය සත්‍යයක් විදිහට පැහැදිලි කරා. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි දුකින් නිදහස් වෙලා නිවනට පැමිණෙන මාර්ගය. මේක තමයි යථාර්ථය. මේක නොවරිදින මාර්ගය. ඒ සදාතනික සැපේ වෙන නිවනට පැමිණීමේ නොවරිදින මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සීල සමාධි ප්‍රඥා තවත් ක්‍රමයකින් කියනවනේ. එතකොට මේ සීල් පිරීම, සමාධිය වැඩිම, ප්‍රඥාව දියුණු කිරීම තමයි මේ සදාතනික සැපේ වූ නිවනට පැමිණෙන මාර්ගය. එතකොට මේක ආර්ය සත්‍යයක්. කිසිදාක වෙනස් වෙන්නේ බොරු වෙන්නේ නැහැ. කිසිදාක බොරුවක් වෙන්නේ නැහැ. කිසිම කෙනෙකුට මේ සැපේට යන මාර්ගයේ මේන් වෙන එකක් කියලා විවාද කරන්න බෑ. මේක වෙනස් කරන්න බෑ. මේක තමයි යථාර්ථය. නමුත් මේ මෝහයෙන් මේ යථාර්ථය ආවරණය කරනවා, වහනවා. ඒ වැහුවට පස්සේ මේ මාර්ගයේ තේරෙන්නේ වෙනත් විදියකට. සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ විදියට. මේ මාර්ගයේ තේරෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන මාර්ගයේ තේරෙන්නේ මේ දුකට පැමිණෙන මාර්ගයේ හැටියට. දුකට පැමිණෙන මාර්ගයේ හැටියට. මොකද දුකින් නිදහස් වීමේ නිවන කියන එක ඒ සැපේ තේරුනේ දුකක් විදිහටනේ.
ඒක මහා භයානක දෙයක් හැටියට, අමිහිරි දෙයක් හැටියට, මහා දුකක් විදිහටයි තේරුනේ. එහෙමනම් ඊට යන මාර්ගය තේරෙන්නේ මේ දුකට යන මාර්ගයක් හැටියට. එතකොට දැන් ඒ නිසාම මේ මාර්ගයේ වඩන පිරිසව දකින අනිත් අය හිතන්නේ මේ දුක් විඳින අය හැටියට. අන්න අසවල් අය දුක් විඳිනවා. දුකට යන නැත්නම් දුකට යන මාර්ගය අනුගමනය කරනවා. දුකින් ඉන්නවා. එහෙමයි තේරෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කරගන්න වෙහෙසෙන්න ඕන. එතකොට සම්මා දිට්ඨිය ඇති කරගන්න. ඊට පස්සේ සම්මා සංකප්පය. මේ කාම වස්තුන්ගෙන් ඉවත් වෙන්න ඕන. ඒ ඉවත් වීමේ අදහස් ඇති කරගන්න ඕන. කෙලෙස් ඇති කරන රූප, ශබ්ද, ගන්ධ, රස, මේ ප්‍රස්තාවය කියන ඒ වලින් ඈත් වෙන්න හිත ඇති කරගන්න ඕන. ඊට පස්සේ අව්‍යාපාද සංකල්පන ඇති කරගන්න, තරහ ගන්න නැතුව අනිත් අය කෙරෙහි මෛත්‍රිය ඇති කරගන්න ඕන. අව්‍යාපාද සංකල්පන. ඊට පස්සේ අනිත් අයට හිංසා පීඩා කරන්නේ නැතුව ඒ අයට කරුණාව දක්වන්න ඕන. ඊට පස්සේ අපි ඊළඟ අංගයේ ගත්තාම සම්මා වාචාව. බොරු කීමෙන් වැළකීලා, කේලම් කීමෙන් වැළකීලා, පරුස වචන කීමෙන් වැළකීලා, හිස් වචන කීමෙන් වැළකීලා ඉන්න ඕනේ. එතකොට මෙන්න මේ වගේ මේ කාරණා අනිත් අය දකින්නේ දුකක් හැටියට. දුක් විඳීමක් හැටියට. සීල සමාධි ප්‍රඥා පිරීම දකින්නේ දුක් විඳීමක් හැටියට. ඊට පස්සේ අපි සම්මා කම්මන්ත ගත්තාම ප්‍රාණඝාතයෙන් වළකින්න ඕනේ, හොරකමින් වළකින්න ඕනේ, කාම මිත්‍යාචාරයෙන් වළකින්න ඕනේ. එතකොට මේ සම්මා කම්මන්තේ පිරීම දකින්නේ අනිත් අය සමාජයේ දුක් විඳීමක් හැටියට. ඊට පස්සේ සම්මා ආජීවය කියනකොට ජීවිකාව පිණිසවත් මේ කයින් වචනයෙන් කෙරෙන අකුසල් කරන්නේ නැතුව පරිස්සම් වෙන්න ඕනේ. ඒකත් දකින්නේ අනිත් අය දුක් විඳීමක් හැටියට. දුකට යන මාර්ගයක් හැටියට. ඊට පස්සේ සම්මා වායාමී පුරු කරන්න ඕනේ. නූපන් අකුසල් නූපදින්න වීරිය කරන්න ඕනේ. උපන් අකුසල් ප්‍රහාණය කරන්න. ඊට පස්සේ නූපන් කුසල් උපදවන්න, උපන් කුසල් වැඩි දියුණු කරන්න, මේවට වීරිය කරන්න ඕනේ. එතකොට ඒක ලෝකයා දකින්නේ දුක් විඳීමක් හැටියට. ඊළඟට සම්මා සතිය, සතිපට්ඨාන වඩන්න පුරු කරන්න ඕනේ. භාවනා ආසනවල එක දිගට ඉන්න ඕනේ. ඊට පස්සේ සමාධිය වඩන්නත් එහෙමයි, සම්මා සමාධිය. එතකොට මේ මාර්ගාංග 8 වැඩිම තමයි මේ නිවනට යන මාර්ගය. නමුත් බාහිරින් බලන අය මේක දකින්නේ දුක් විඳීමක් හැටියට. දුකට යන මාර්ගයක් හැටියට. මතු ජීවිතවල දුක් විඳින්න හේතු වෙන දෙයක් හැටියටයි දකින්නේ. ඒ නිසා තමයි සමහරෙක් පොයට සිල් ගන්න ගියාමත් කියන්නේ ඒගොල්ලෝ ගියාට මට නම් යන්න බෑ දුක් විඳින්න කියලා. ඊට පස්සේ සමහර පන්සිල් රකින්නකොට කියනවා මහා දුකක් නෙවෙයි විඳින්නේ. මේ සතුටින් ඉන්නේ නැහැ. මොන දුකක්ද ඔය විඳින්නේ? හොඳට මේ ඕන විදිහට මේ කාලා බීලා හොඳට සතුටින් ඉන්න ඕනි. එහෙමයි කියන්නේ. එතකොට ඒක දකින්නේ දුක් විඳීමක් හැටියට. ඊට පස්සේ භාවනා කිරීමත් එහෙමයි. ඔක මහ දුක් විඳි දුකක් නෙවෙයි විඳින්නේ. ඒක ඉරියව්වක කාලයක් ඉන්නවා කියන්නේ මොනතරම් දුකක්ද? ඊට පස්සේ විදර්ශනා භාවනා වැඩිම දුක් විඳීමක් හැටියටයි සැලකන්නේ. ඊට පස්සේ කෙනෙක් තවදුරටත් මේ සීල සමාධි ප්‍රඥා පුරන්න වෙහෙසෙනවා. දැන් සමහරු ගිහිගෙයි අතහැරලා ඥාති හිතයිසි අතහැරලා දෙමාපිය අතහැරලා සහෝදර සහෝදරිය අතහැරලා ධනිය අතහැරලා පැවිදි වෙනවා.
එතකොට ඒක දකින්නේ දුකක් හැටියට, දුක් විඳීමක් හැටියටයි දකින්නේ. ඇවිදලා ඒ ಗುಣ පුරනවා, සීල සමාධි ප්‍රඥා පුරනවා. ඒක දකින්නේ දුක් විඳීමක් හැටියට. ඒක අනවශ්‍ය දෙයක් හැටියට. ඒක අනුවණකමක් හැටියට. මෝඩකමක් හැටියටයි දකින්නේ. එතකොට එහෙම ඇති වෙන්න හේතුව තමයි, ඒ අදහස් ඇති වෙන්න හේතුව තමයි මෝහයේ තියෙන බලවත්කම. එතකොට මේ දුකින් නිදහස් වීමේ මාර්ගය තේරෙන්නේ දුක් විඳීමේ මාර්ගයක් හැටියට. එතකොට මේ මාර්ගය විවේචනය කරන. එතකොට සමහරලාවට සමහරු යන්නේ වික්ෂුන් වහන්සේලා මුණ ගැහෙන්න යන්නේ. මොකද හේතුව මේ සිල් රකින්න දන් දෙන්න ආදී මේවා කියන්නේ. එතකොට ඒවට කැමති නැහැ. මේවා දුකක් හැටියට, දුක් විඳීමේ මාර්ගයක් හැටියටයි දකින්නේ. ඉතින් මේ විදිහට මේ සැපේට යන මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වැඩිම දකින්නේ දුකට යන මාර්ගයක් හැටියට. දුකටපත් වෙන මාර්ගයක් හැටියට. ඒ නිසා මේ මාර්ගයෙන් දුරින්ම දුර වෙනවා. ඒ ගැන කතා කරනවටවත් කැමති නැහැ. කතා කරත් ඒක විවේචනය කරනවා. පහත් කොට සලකනවා. මොකද්ද ඔයකේ තියෙන සැපේ? ඔයක දුකක් නෙවෙයි. නමුත් ඒක දුක ගැන අවබෝධයක් තියෙන කෙනාට ඒක බොහොම සැපවත් මේ මාර්ගය. කුසල් සිත තියන අයට මෝහයෙන් අන්ධ නොවන පිරිසට ඒක සැපවත් මේ මාර්ගය. ඒ තුළ පුදුම සැනසීමක් ලැබෙනවා. ඉතින් මෙතනදී මෙන්න මේ හතරවෙනි අවිද්‍යාව හැටියට පැහැදිලි කරන්නේ මේ දුකින් නිදහස්ව, ඒ දුකින් නිදහස් වීමට නැත්නම් මේ සැපේට යන ප්‍රතිපදාව මාර්ගය මේ වරදවා වටහා ගැනීම. ඒක දුකට යන මාර්ගයක්. මතු දුක් විඳින්න හේතු වෙන මාර්ගයක් හැටියටයි දකින්නේ. එතකොට මේ පැහැදිලි කරේ අවිද්‍යාව, සතර ආකාර අවිද්‍යාව. චතුරාර්ය සත්‍ය නොදැනීම කියලා කියන්නේ ඒකයි. එතකොට මේ කියන චතුරාර්ය සත්‍ය මෝහයෙන් ආවරණය කරනවා. දුක් ඇතිවීමේ හේතුව, දුක් නිවීම වූ මේ නිවනට පැමිණෙන මාර්ගය ආවරණය කරන මෝහය. මෙන්න මේ ආවරණය කරන මෝහය තමයි අවිද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාව. එතකොට මෙන්න මේ අවිද්‍යාව තියෙනකොට මොකද වෙන්නේ? එහි ප්‍රතිඵලයක් විදියට සංස්කාර හටගන්නවා. අවිද්‍යාව නිසා සංස්කාර හටගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ පටිච්ච සමුප්පාදේ මුලින්ම පැහැදිලි කරන්නේ සංස්කාරයන්ට හේතු වෙන්නේ මෙන්න මේ කියන අවිද්‍යාව. සංස්කාරයන්ට හේතු වෙන්නේ මේ අවිද්‍යාව. එතකොට මෙතන අවිද්‍යාව කියනකොට අපි තවදුරටත් පැහැදිලි කරගත්තොත් යථාර්ථයේ වහන මෝහේ. මේ මෝහයෙන් යථාර්ථයේ වහනකොට දුක දන්නේ නැහැ. දුකේ සැබෑ හේතුව දන්නේ නැහැ. ඊට පස්සේ සැපේ දන්නේ නැහැ. සැපේට පැමිණෙන මාර්ගය දන්නේ නැහැ. මේ නොදැනීම ඇති වෙනවා. මෙන්න මේ නොදැනීම නිසා ඊළඟට වෙනවා සංස්කාර ඇති වෙනවා. එතකොට මේ සංස්කාර කියලා මෙතන අදහස් කරන්නේ නැත්නම් සංඛාර කියලා කියන්නේ චේතනාව. චේතනාව. ඒත් අපි දන්නවා ඒ සිත්වල පහළ වෙන චෛසික අතර චේතනාව. මේ චේතනාව තමයි අදහස් කරන්නේ. එතකොට මෙතනදී චේතනාවත් විශේෂයෙන්ම දක්වන හැම චේතනාවක්ම නෙවෙයි. එතන සංස්කාර කියලා කියන්නේ ලෞකික කුසල අකුසල චේතනාවෝය. ලෞකික කුසල අකුසල චේතනා. ඒ කියන්නේ ලෞකික සිත්වල පහළ වෙන. ලෞකික කුසල් සිත් තියෙනවා, අකුසල් සිත් තියෙනවා. අන්නේ ලෞකික කුසල අකුසල සිත්වල යෙදෙන චේතනාව තමයි අදහස් කරන්නේ.
එතකොට ඒක තවදුරටත් පැහැදිලි කරනවා පුඤ්ඤාභි සංඛාරේ අපුඤ්ඤාභි සංඛාරේ ආනිඤ්ඤාභි සංඛාරේ කියා කුසල කුසල චේතනා සමූහයේ තුන් කොටසකට බෙදා තිබේ. මේ ලෞකික කුසල් අකුසල් චේතනා සමූහයේ තුන් කොටසකට බෙදෙනවා. ඒ කොහොමද පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර සහ ආනිඤ්ඤාභි සංඛාර කියලා. එතකොට සංඛාර කියලා පොදුවේ අදහස් කරන්නේ ලෞකික කුසල අකුසල සිත්වල පහළ වෙන චේතනාව. ඒක තමයි ඊළඟට තුන් කොටසකට බෙදන්නේ. ඒක පැහැදිලි කරනවා කාමාවචර කුසල චේතනා 8 හා රූපාවචර කුසල චේතනා 5 පුඤ්ඤාභි සංඛාර නම් වේ. කාමාවචර කුසල්සිත 8 පහළ වෙන චේතනා 8. ඊට පස්සේ රූපාවචර කුසල්සිත 5 පහළ වෙන චේතනා 5. එතකොට මෙන්න මේ චේතනා තමයි පුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ. පුඤ්ඤාභි සංඛාර. එතකොට 13ක් එනවා. ඊළඟට අකුසල චේතනා 12 අපුඤ්ඤාභි සංඛාර නම් වේ. අකුසල සිත් 12 පහළ වෙන චේතනා 12 තමයි අපුඤ්ඤාභි සංඛාර කියලා අදහස් කරන්නේ. ඊළඟට අරූපාවචර කුසල චේතනා 4 ආනිඤ්ඤාභි සංඛාර නම් වේ. අරූපාවචර කුසල සිත් 4ක් තියෙනවා. මේ හතරේ යෙදෙන චේතනා හතරට තමයි ආනිඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ. ආනිඤ්ඤාභි සංඛාර. එතකොට බලවත් සමාධියකින් යුක්ත වන අරූපාවචර කුසලය ලෙහෙසියෙන් නොසැලවෙන බැවින් ඒට ආනිඤ්ඤාභි සංඛාරයයි කියනු ලැබේ. එතන ආනිඤ්ඤ කියලා අදහස් කරන්නේ මේ නොසැලවෙන දේ කියන අර්ථයෙන්. විශේෂයෙන්ම මේ අරූපාවචර කුසල චේතනාවන්ට ආනිඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ නොසැලවෙන සංස්කාර කියන අදහසින්. ඒ කියන්නේ මේ අරූපාවචර කුසල් චේතනාව බොහොම බලවත්. දැන් අපි රූපාවචර ධ්‍යාන උපදවා ගත්තට පස්සේ තමයි ඊළඟට අරූපාවචර ධ්‍යාන උපදවගන්නේ. එතකොට මේ නීවරණ ධර්ම මේ රූපාවචර ධ්‍යාන වලට බොහොම සමීපයි. හැබැයි රූපාවචර ධ්‍යාන වලින් පස්සේ අරූපාවචර ධ්‍යාන උපදව ගන්න. එතකොට අරූපාවචර කුසලයට චේතනාවට මේ කාමච්ඡන්දාදී මේ නීවරණ බොහෝම දුරස්තයි. ඒ නිසා මේ කාමච්ඡන්දාදී නීවරණයන්ගෙන් මේ අරූපාවචර කුසලය සොලවන්න හරි අමාරුයි. එතකොට අරූපාවචර කුසලේ සොලවන්න අමාරුයි. කාමච්ඡන්දාදී නීවරණයන්. අන්න ඒ නිසා ඒ අර්ථයෙන් තමයි අර ලෙහෙසියෙන් නොසැලවෙන නිසා තමයි ආනිඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ අරූපාවචර මේ චේතනාවට. අරූපාවචරේ කුසල සිතේ පහළ වෙන චේතනත් ඒ විදිහටමයි අර කාමච්ඡන්දාදීන් ලෙහෙසියෙන් සොලවන්න බෑ. ඒ වගේම තමයි මේ චේතනාවෙන් උපදින නැත්නම් මේ කුසලයෙන් උපදින භවයේ ගත්තාම රූපයක් නැති බොහොම සූක්ෂම භවයක්. එතකොට ඒ භවයේදීත් ඒ රූපාදීන් ගැටීමක් නැහැ. රූපාදී ගැටීමක් නැහැ. ඒ විපාක අපි ගත්තොත් විපාක සංස්කාරයන්. ඒකට එතනදිත් මේ භවයේත් සැලවීමක් නැහැ. සොලවන්න බෑ. ඉතින් ඒ නිසා මෙන්න මේ අර්ථ වලින් මේ අරූපාවචර කුසල චේතනා හතරට ආනිඤ්ඤාභි සංඛාර කියලා කියනවා. ඊට පස්සේ මෙන්න මේ කියන සංස්කාරයන් නැත්නම් අපි කියවපු මේ ලෞකික කුසල කුසල චේතනා. ලෞකික කුසල කුසල චේතනාවන්ම මෙතනදී කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා ත්‍රිවිධාකාරයෙන් දක්වනවා. ඒ චේතනා ටිකම අපි චේතනා 29ක් එනවා. ඒ 29ම තමයි නැවත දක්වන්නේ. අර පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනිඤ්ඤාවි සංඛාර කියපු ටිකම තමයි තවත් ක්‍රමයකින් කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා කියන්නේ. එතකොට අවිද්‍යාව ඇති කලෙහි අවිද්‍යාව නිසා
මෙන්න මේ සංස්කාර හට ගන්නවා. සංස්කාර ඇති වෙනවා. සංස්කාර පවතිනවා. එතකොට මේ කියපු කුසල කුසල චේතනාවන්ට අවිද්‍යාව තමයි ප්‍රධාන හේතුවක් වෙන්නේ. දැන් මේ පටිච්ච සමුප්පාදයේදී සංස්කාරයන්ට හේතු වෙන්නේ අවිද්‍යාව පමණක් නෙවෙයි. තව බොහෝ දේවල් හේතු වෙනවා. හැබැයි ඒ හේතු අතර ප්‍රධාන හේතුව වෙන්නේ අවිද්‍යාව. අවිද්‍යාව නැත්තම් අනිත් හේතු තිබ්බට වැඩක් නැහැ. ඒ නිසා මේ පටිච්ච සමුප්පාදයේදී බුදුරජාණන් වහන්සේ ඒ හේතු අතර ප්‍රධාන හේතුව අරගෙන තමයි දේශනාව පවත්වන්නේ. එතකොට තමයි සාමාන්‍ය අයට තේරෙන්නේ. නැතු බුදුරජාණන් වහන්සේට මේ තේරුණේ ඉතිරියක් නැතුව. ඒ සංක්ෂේප කරලා හකුලවල තමයි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට තේරුම් ගන්න පුළුවන් විදිහට මේ එක් එක් ධර්මයක් අරගෙන පටිච්ච සමුප්පාදේ හේතුඵල වශයෙන් දේශනා කරන්නේ. එතකොට අවිද්‍යාව ඇති කල්හි අවිද්‍යාව නිසා සංස්කාරය ඇති වෙනවා. සංස්කාරය ඇති වෙනවා. ඒතර සංස්කාරය කියලා අදහස් කරන්නේ මේ ලෞකික කුසල කුසල චේතනා. ලෞකික කුසල කුසල චේතනා. එතකොට කාය සංඛාර කියලා අදහස් කරනකොට විශේෂයෙන් මෙතන අපි ශරීරේ උපකාරයක් ඇතිව කෙරෙන කුසල කුසල කර්ම නැත්නම් ඒ ශාරීරික උපකාරයෙන් ක්‍රියා කිරීම වශයෙන් ඇති වෙන ඒ කුසල කුසල චේතනා. මේවා තමයි කාය සංඛාර කියන්නේ. වචී සංස්කාර කියලා කියන්නේ වචනේ උපකාරයෙන් කෙරෙන නැත්නම් ඒ කාර්යය වචනේ උපකාරයෙන් යම් කාර්ය කිරීම වශයෙන් පහළ වෙනවා කුසල කුසල චේතනා. ඒවා තමයි වචී සංඛාර හැටියට හඳුන්වන්නේ. ඊට පස්සේ චිත්ත සංඛාර කියන්නේ මේ කයේ වචනේ උපකාරයක් නැතිව. කයේ වචනේ උපකාරයක් නැතුව සමහරලාට මෛත්‍රී කිරීම, ද්වේෂ කිරීම, ආශා කිරීම වශයෙන් පහළ වෙන මේ කුසල කුසල චේතනාවලට තමයි චිත්ත සංඛාර කියලා අදහස් කරන්නේ. චිත්ත සංඛාර කියලා අදහස් කරන්නේ. එතකොට ඒ සම්බන්ධයෙන් අපිට තව දුරටත් පැහැදිලි කරලා දෙන්නට අවශ්‍ය වෙනවා. අපි ඒ ටික පැහැදිලි කරලා දෙන්න ඊළඟ දවසේ පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ රූප සටහන ඔස්සේම. එතකොට දැනට කෙටියෙන් දැනගන්න දැන් අවිද්‍යාව අපි පැහැදිලි කරා. ඒකට සංස්කාර කියලා කියන්නේ ලෞකික කුසල කුසල චේතන. මෙතනදී ලෝකෝත්තර ධර්මයන් ගන්නෙ නැහැ. ලෞකික කුසල කුසල චේතන. එතකොට ඒවා සිත් කොයි සිත්වල යෙදෙන චේතනාද කියන එක අපි රූප සටහන් වලින් ඊළඟ දවසේදී පැහැදිලි කරලා දෙනවා. හොඳයි. එතකොට තවදුරටත් මේ පාඩම් කියවලා තමන් තවදුරටත් දැනුම පිරිසුදු කරගන්න උත්සාහවත් වෙන්න ඕනි. හොඳයි. එහෙමනම් අපි අද අභිධර්ම පාඩම මෙතකින් අවසන් කරනවා. ද්වේෂක්ඛයෝ නිබ්බානං